ආයිබෝ ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික විද්‍යා බුද්ධි ඒකකයේ විසින් ඉදිරිපත් කරන ලබන මාසික ආර්ථික විද්‍යා සංග්‍රහය සමගයි ඔබ ගෙතුම්. අපි බලමු මාර්තු මාසයේදී ලංකා ආර්ථිකය සහ ගෝලීය ආර්ථිකයේ සිදු වූ මූලික වෙනස්කම් මොනවද කියලා. ලංකා ආර්ථිකය පිළිබඳ සැලකීමේදී 2025 ආර්ථික වර්ධන වේගය 5% විදිහට වාර්තා වෙනවා. උද්දමනයේ කොළඹ පාරිභෝගික මිලදර්ශකයන් අනුව 1.6ක් විදිහට වාර්තා වෙනවා. ජනවාරි මාසයේදී වෙළඳ හිගය පිළිබඳ සැලකීමේදී වෙළඳ හිගය ඇමරිකානු ඩොලර් මිලියන 654ක් විදිහට වාර්තා වෙනවා. ඒ වගේම පෙබරවාරි මාසයේදී සංචාරක පැමිණීම් 2,79,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 352ක් විදිහට වාර්තා වෙනවා. විදේශ ප්‍රේෂණ පිළිබඳ සැලකීමේදී ජනවාරි මාසයේදී විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 729ක් ලැබී තිබෙනවා. 2025 හතරවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පහත වැටීමක් දක්න ලැබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 98ක් දක්වා පහළ වැටී තිබෙනවා. 2025 දී 2024 දී මෙම අගය 103ක් අතර පැවතුණා. විශේෂයෙන්ම IMF ඉලක්ක කරා යන ගමනේදී මෙම රාජ්‍ය ණය පහත වැටීම අපිට ප්‍රගතියක් විදිහට දක්වන්නට පුළුවන්. මධ්‍යම රජයේ ණය අඩුවීම සහ දේශීය ණය ගැනීම අඩුවීම හේතුවෙන් මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 103.9ක් දක්වා පහත වැටී තිබෙනවා. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම ශක්තිමත් කිරීම වගේම බාහිර ණය හිමියන් දැක්වූ සහභාගීත්වය ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමේ ක්‍රියාවලයේදී ඒ වගේම 2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමත් මෙම සාර්ථකව නිම කිරීම මේට බලපා තිබෙනවා. ශ්‍රී ලංකා ආර්ථික බාහිර අංශය නැත්නම් විදේශ අංශය ස්ථාවර වර්ධනයක් 2026 දී වාර්තා කරලා තිබෙනවා. 2026 ජනවාරි මාසයේදී මුළු අපනයන ඩොලර් බිලියන 1.88ක් කරා ළඟා වී තිබෙනවා. පසුගිය වසරට සාපේක්ෂව එය 7.1ක වර්ධනයක් විදිහට අපිට දක්වන්නට පුළුවන්. සේවාංශයේ දායකත්වයේ ඉහළ යාම විශේෂයෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 734ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්ෂිකව සැලකීමේදී 4.1ක වැඩිවීමක් විදිහට අපිට දක්වන්නට පුළුවන්. ගෝලීය ආර්ථිකය පිළිබඳ සැලකීමේදී විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ මැදපෙරදිග සංක්‍රමික ශ්‍රමිකයන්ට විශාල අවදානම් සහගත තත්ත්වයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම විශාලතම සංක්‍රමික ශ්‍රමිකයන් සංඛ්‍යාවක් මෙම මැදපෙරදිග කලාපයේ සේවයේ යෙදී සිටිනවා. විශේෂයෙන්ම භූදේශපාලනික ගැටලු හේතුවෙන් ඔවුන්ට රැකියා අහිමිවීම, වැටුප් පීඩන වැඩිවීම, ඒ වගේම ඉහළ යන ජීවන වියදම් හරහා ඔවුන්ගේ ආර්ථික තත්ත්වය සහ ජීවන තත්ත්වය පහළ යාමට ලක් වී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මැදපෙරදිග ශ්‍රමිකයන්වත් මේ සඳහා බලපෑම් ඇති වී තිබෙනවා. ඔවුන්ටත් රැකියා අවදානම් ඇති වී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ගලායම සඳහා මෙය අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම ගෝලීය වශයෙන් බලශක්ති මිල ඉහළ යාම හේතුවෙන් ගෝලීය වශයෙන් උද්දමනකාරී පීඩන තත්ත්වයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුද හමුවේ ගෝලීය තෙල් මිල ගණන් මෑත කාලයේදී ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම සැපයුම් ප්‍රමාණයන්ගේ ගැටලුවලට මුහුණ දී තිබෙනවා. ඒ අනුව මාර්තු මාසයේදී ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යාමක් අපිට දක්නට ලැබුණා. ඒ වගේම මිල ගණන් වල අස්ථාවර ස්වභාවයක් අපිට දක්නට ලැබුණා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 100කට වඩා වැඩිවීමක් අපිට දක්නට ලැබුණා. 118ක පමණ ඉහළ මිලක් දක්වා ගමන් කරනු ලැබුවා. මෙය විශේෂයෙන්ම සැපයුම් ගැටලු ඇති කිරීමට හේතු වී තිබෙනවා. ඒ වගේම ගෝලීය ඉල්ලුමට සමානව සැපයුම් බොරතෙල් සැපයුම් ලබා දීම ගැටලුකාරී තත්ත්වයකට පත් වී තිබෙන හින්දා මිල අස්ථාවරකම් සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම ඉහළ ගිය තෙල් මිල හේතුවෙන් විශේෂයෙන්ම බලශක්තිය ආනයනය කරන රටවල් උද්දමනකාරී අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ වගේම ගෝලීය නිෂ්පාදනය හා ප්‍රවාහන වියදම් මේ හේතුවෙන් පීඩනයකට ලක් වී තිබෙනවා. ඒ අනුව ලංකා ආර්ථිකය සහ ගෝලීය ආර්ථිකයේ සිදු විශේෂ වෙනස්කම් පිළිබඳ තවදුරටත් වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික විද්‍යා බුද්ධි ඒකකයේ මාර්තු මාසයේ ආර්ථික විද්‍යා සංග්‍රහය සඳහා ඔබට economy.lk වෙත පිවිසෙන්නට පුළුවන්.